අපි තෙල් සොයන ලින්ක් කැණීම සඳහා වැඩ ආරම්භ කරා පහුගිය ජනවාරිවල. අපි ගිවිසුමේ තියෙනවා තෙල් ලැබුණොත්, ගෑස් ලැබුණොත් සතියක් ඇතුළත වහාම දන්නන්න ඕන කියලා. ඒ අනුව ඔවුන් මට දන්නලා තියෙනවා අද අපිට විශාල ගෑස් නිධියක් අපේ මුහුදුපතුලෙන් අපිට ලැබුණයි. මම හිතුවා ඒක නුවරදි තමයි ශ්‍රී දළදා වහන්සේ ඉදිරිපිට ඒ ආශිර්වාදයත් එක්ක ඒ ප්‍රකාශ කරනවා නම් වඩා හොඳයි කියලා. ගෑස් තියෙනවා. මතකද මහින්ද රාජපක්ෂ මහනුවර දළදා මාලිගාව ඉස්සරහා ඉඳලා මට මේ දැන් ලැබුණු සුභාරංචියක් තියෙනවා. මන්නාරමේ ගෑස් නිධියක් හම්බුණා. මතකද? පත්තරවල පොල් ගෙඩිය පුරින් ගියා. ටීවී වල පෑ කාණක් විතර දුන්නා. ඇත්තටම තියෙනවා. 2002 නෝවේජියානු සමාගමක් ආව ලංකාව වටේ ওই මුහුදේ නැව් වලින් ගිහිල්ලා පර්යේෂණ කළා. හොයාගත්තා මන්නාරම් ද්‍රෝණියේ කාවේරි ද්‍රෝණියේ තෙල් සහ ගෑස් තියෙනවා. කේන් සමාගම ඇවිල්ලා ඒ තෙල් ගෑස් හැරුවා. ලින් 4ක් හැරුවා. එක ලින්දක මුකුත් අහුන්නේ ඉතුරු ලින්දේ තෙල් තියෙන නිමිත්ත පහළ වුණා. අනිත් දෙකේම ගෑස් නිදි දෙකක් මතු වුණා. තාම තියෙනවා මේ ගෑස් ලින් දෙක කොන්ක්‍රීට් දාලා වහලා. අන්නේ ගෑස් ටික තෙල් ටික හාරන්න වැඩි පටන් ගමු. අපිට තාක්ෂණේ නැහැ. මම හිතුවා ඒක නුවරදි තමයි ශ්‍රී දළදා වහන්සේ ඉදිරිපිට